අද මාත් එක්ක යමු ගොයිලින් වල තවත් ලස්සන තැනක් බලන්න. මේ ලස්සන තැන බලන්න කලින් අපි මුලින්ම ගියේ ලන්ච් එක ගන්න. මමයි වරුණිගේ තාත්තයි ලන්ච් එක ගන්න ගියේ වරුණිගේ තාත්තගේ ඔෆිස් එකේ ස්ටාෆ් එකත් එක්ක. ඉතින් ඒ අංකල්ලත් එක්ක අපි මේ විදිහට ගොයිලින් වලට ආවේනික කෑම තමයි ඒ දවසේ රස බැලුවේ. විශේෂ සම්ප්‍රදායන් තියෙනවා ගොයිලින් වල. මේ සුප් එකත් සාමාන්‍යයෙන් ගොයිලින් වල ජනතාව තමන් කෑම ගන්න කලින් ගන්න විශේෂ සුප් එකක්. ඒ වගේම තමයි ෆිෂ්. මේ ෆිෂ් කරි එකත් වෙනස් විදිහට තමයි ගොයිලින් වල අය හදන්නේ. මෙතන තියෙන්නේ සී ෆිෂ් නෙමෙයි. මේ ගංගාවේ මාළු තමයි මෙහි අය ගොඩක් රස බලන්නේ. ඉතින් ඒවා ටිකක් සැරට හදන්නේ නැහැ. සැර නැතුව තමයි හදන්නේ. ඉතින් වෙනස් ආහාර වේලක් තමයි එදා දවසේ අපිට ලන්ච් එක විදිහට හම්බුනේ. ලන්ච් එක අරගෙන ඊට පස්සේ තමයි අපි අර ලස්සන තැන බලන්න ආවේ. මේ තමයි රීඩ් ෆ්ලූට් කේව් එක. මේකට මේ නම හැදිලා තියෙන්නේ මේ පැත්තේ මේ තැන ගොඩාක් උණ ගස් තියෙනවා. උණ බට ගස්. අර ඒවා නලා හදන්න වගේ ගන්න පුළුවන් නිසා තමයි රීඩ් ෆ්ලූට් කේව් කියන නමින් මේ ගුහාව හඳුන්වලා තියෙන්නේ. ඉතින් අපි මේ අඳුරු ගුහාවට ඇතුල් වුණා. ටිකක් සීතලයි. භූගත ගුහාවක් නිසා ස්වභාවික හුණුගල් සංයුතියෙන් තමයි මේ ගුහාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ හුණුගල් වල පිහිටීම අර භූගත ජලය කාදනය වෙලා ඇතිවෙච්ච ලක්ෂණත් එක්ක තමයි මේ විදිහේ අර කලාගාරයක් වගේ නිර්මාණයක් මේ ගුහාව ඇතුලේ දකින්න තියෙන්නේ. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. ඒ වගේම සඳහන් වෙනවා මේ ප්‍රදේශයේ ඉන්න කලාකරුවෝ නිර්මාණකරුවෝ මේ ගුහාවට ඇවිල්ලා මේ ගුහාවේ මේ හුණුගල් වල පිහිටීමත් එක්ක යම් යම් කලාත්මක අර්ථකථනයන් මෙතනට දීලා තියෙනවා. ඒ නිසා මේ ඩ්‍රැගන් කින් මාලිගය, සිංහ පර්වතය, එළවලු පළතුරු කන්ද, ඊට පස්සේ දිය ඇල්ල මේ වගේ දේවල් මෙතන ප්‍රතිනිර්මාණය වෙලා තියෙනවා වගේ දකින්න පුළුවන්. ඉතින් ඒ තැන් හඳුන්වන්න මෙතන බෝඩ් ගහලා තියෙනවා. ඒ වගේම මෙතන ගයිඩ් කරන අය අපිට ඒවා පෙන්නනවා. 但他们那边没有柚子，所以我没法跟他对。Long wings. Long wings. You can find something in the water. ඇත්තටම මේ වගේ භූගතව වෙනස් පිහිටීමක් තියෙන ගුහාවකට පළවෙනි වතාවට තමයි මම ආවේ. ඉතින් ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක්. මෙතන හරිම සීතලයි. ඒ වගේම වාතාශ්‍රය හරිම පිරිසිදුයි. බලන්න මේ වතුර කොච්චර පැහැදිලිද කියනවා නම් අර රිෆ්ලෙක්ෂන් එක හරිම ලස්සනට වතුරේ බලා ගන්න පුළුවන්. අර ගුහාවේ ඉහළ කොටසේ තියෙන දේවල් තමයි අර ගොඩනැගිලි වගේ අපිට වතුරේ රිෆ්ලෙක්ෂන් එකක් විදියට පේන්නේ. ඉතින් ඒක හරිම ලස්සනයි. හිතා ගන්න බෑ කොහොමද මෙච්චර ලස්සනට ස්වභාවිකව මේ දේවල් නිර්මාණය වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට ලයිට් ෂෝ එකකුත් බලන්න පුළුවන් වුණා. ඒකත් හරිම ලස්සනයි. මේ මාත්‍රාත් මේ ගුහාව හොයාගත්තා. ඊට පස්සේ මෙහි ජීවත් වෙන්න තීරණය කළා. මේ කතාව තියෙනවා මේ වගේ වකුර සමහර විට ගුහාවේ හංගෙනවා. ඒ කතාවක් තියෙනවා. මේ ගුහාවේ පළමුවෙනි මක්කර මේ. 我们下楼梯的时候，我们小心台阶，注意脚下安全。 下来之后呢，可以来到我手边光照的这个平台处，待会在我们的眼壁上方还有一段光影，是为大家播放。
我们可以看一下，在我们左手边呢是一棵生命树，它是模仿电影《阿凡达》里的一个桥段打造的。这边的光感拍出来的照片都是非常漂亮的。我们感兴趣的游客待会可以在这边拍拍照。 我们岩壁上方的这。好，有想跟我们什么回应？ ගුහාව බලලා ඇවිල්ලා අපි දෙන්නක් ගියේ shopping. අපිට H&M එකක් හම්බුණා ගොයිලින් වල. ඉතින් අපි H&M එකෙන් shopping කරා. ඇඳුම් කීපයක් ගත්තා. ඊට පස්සේ අපි ගියේ shoes ගන්න. ඉතින් මේ විදිහට තමයි අපේ දවස ගත වුණේ. ගුයිලින් වල තවත් vlogs තියෙනවා. එහෙනම් subscribe කරලා තියාගන්න.